Good morning. වෙලාව 7:30යි. රවුල වෙලා. මොකුත් කියන්නේ නැහැ වැඩි. මොකද මාස 6කින් vlog එකක් දැම්මේ නැහැ. කම්මැලිකම. නෑ, කම්මැලිකම නෙමෙයි. කාර්යබහුල ජීවිතේ. අද මම යන්නේ ටිකක් කිලෝමීටර් 50ක් තියෙනවා. අදත් මගේ වැඩ දවසක් මම යන්නේ ප්‍රොමෝෂන් එකකට. ඉතින් දවසක වෙන විදිහ තමයි අද vlog එකේ බලන්න තියෙන්නේ ඔයාලට. පොඩ්ඩක් ඉන්න. හරියටම යන්නේ මාරවිලට. මාරවිල තමයි අපිට තියෙන ප්‍රොමෝෂන් එක. තාම මොන හොතවත් දන්නේ. රයිට්. මම මගේ එලෝටත් නැති මිරුරට නැති චූටි රැවල කපුවා. ඔයාලත් මේ උදේ නැගිට ගමන් බොන්න වතුර ගන්න. හරිද? මාස 6කින් අපි මේ vlog එකක් දාන්නේ. ඉතින් කොටලත් ඒවා වෙනස් වෙලා තියෙනවා. achievements වගේ තියෙනවා. අපි ඉදිරියට ගිහින් තියෙනවා. මම අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. අපි යන ලෑස්තිලා යමු. හරිද? හරි. අදගත්තා. එකක් යනගත්තා. තව ඇඳුම් 4ක් දාගත්තා. මල්ලි කෙනෙක් ඉන්නවා ගන්න මගේ වැඩේට වීඩියෝ කරන්න කෙනෙක් ඕනේනේ. එයාව ගන්න ඕනේ. උදේට කන්න ඕනේ යන ගමන් වතුර දාගත්තා, ඇඳුම් දාගත්තා. අපි ඊටු ටික අපි යන ගමන් කයියක් දාමු. මම දැන් ඇවිත් ඉන්නේ අර මල්ලිව ගන්න. හරිද? වල් පොඩි බඩුවක් පෙන්නන්න යන්නේ. මේ දිනේ ළමයි කොල්ලගේ මාසිය රුපියලක් නෑර මගේ. 18 ඉඳලා පොඩ්ඩක් තිබ්බ ටාගට් එක. හරිද? කොල්ලෝ මගේ vlog එක බලනවා නම් කොල්ලනේ ඔළුවට දාගන්න මේවා. ගලවන්න විතරක් නෙමෙයි ගෑන් ළමනත් එක්ක කිව්වේ. ඔව් ඔන්න බොසයිනෝ. මල්ලේ good morning. අඩුවත් vlog එකක් ගන්න. අපි දැන් ඉන්නේ හරියටම කොච්චි කඩේ පහුවෙලා. අපිට කිලෝමීටර් කීයක් තියෙනවද? 13ක් විතර වගේ. අපි උදේට කන්න නවත්තලා තියෙන්නේ. ඔය ඉන්නව කණ එක වෙන්න. අන්න අපේ උදේ ආහාරය හරිද? ආව කන්නේ උදේට උදේ කෑම. ෆුඩ් සලාඩ් එකක් කනවා. ඔව් මේ টොප් බඩු. හොඳට දිනවනේ. අපි ෆුඩ් සලාඩ් උත් කෑවා. මාර ෆ්‍රෙෂ් එක. මාර රසයි. ඔයාලත් කන්න. ෆුඩ් සලාඩ්. පාරතුරු කාණ්ඩ ලවයි. අපි යන්නේ සීට් 6යි කියලා කියමුනේ. මාර්ගෙට ඇවිල්ලින් එහෙන්නද දෙන්නේ. අපි මාර්ගෙට ඇවිල්ලින්. වැඩේ ඉවරයි. අපි ඇඳුම් මාරු කරලා ඉන්නේ යාළුවනේ. අම්මෝ. අබ්බා. පාන 15ක් විතර ගහලා මේක පිටපස්සේ. මාර මව්වක් තියෙන්නේ මෙහෙට. අපි පොඩ්ඩක් අපේ වැඩේ ඉවරයි දැන්. මේ වෙලාව කීයද? 1:00යි නේද? අපි යන්නේ පොඩි ආසාවක් තිබ්බා මේ කුරුසපල්ලි යන්න. මේ ළඟ තියනවා කිව්වේ. ගන්න විදියක් නැහැ පිටිපස්සේ වාහනයක් තාත්. යෝ. දැන් මේ පාර හරියද? නේද? ඈ? මන් දන්නේ මැප් එක කීයද යනවා. යෝ. ඔබ කලින් ගිහින් තියනවද? පොඩි කාලේ ගිහින් තියනවා. අපි දැන් ළඟ ඉන්නේ. එතනදලා කිලෝමීටර් 2ක් වගේ තිබිලා තියෙන්නේ නේ. ඔව් කිලෝමීටර් 2මාරක් විතර. තව කොච්චරක් තියෙනවද? තව මීටර 400ක්. මේ ගිනි මත්තානේ. අවුව ඩොට් කළා තියෙනවා. අවුව ඩොට් කළා තියෙන්නේ කෙලින්ම. සල්ලි යන්න දැන්. ඔව් මේ පුදුම රසයක් තියෙන්නේ. අර චූට් ළමයෙකුත් තියෙනවා. let's go මචං. මාර අවුවක අපි යන්නේ. මේ කියන්නේ මේ පාකින් දාලා මේ පැත්තෙන් යන්න පුළුවන්. ඉතින් ඇතුළට යන ගමන් සෝනක් තියෙනවා. අම්මෝ උලම් පාර. අහලා තියෙනවා. පිටිපන්දම් වත්තු කරනවා. මාර සෙනගන්නේ. අපි දැන් ඉටිපන්දම් අරගෙන පත්තු කරන්න යන්නේ. මේ බුද්ධ ආගම අපිට අපි මේ ආගමකට කැමති කියන්නේ. මේක දර්ශනය හොඳයි. දැන් මේ වැඩේ කියන්නේ ප්‍රොසෙස් එක අපි දන්නේ නැහනේ. ඒක නිසා පොඩ්ඩක් බලන් ඉමුනේ. ඒ කියන්නේ මේ අර පත්තු කරලා මෙයා පත්තු කරලා මචං මේ ප්‍රේ කරනවානේ. අපිට දන්නේ නැහැ අපි මේ පළවෙනි පාටනේ ආවේ.
ස්ප්‍රේ කරා අත චුට්ටක් පිච්චුණා. ඔයාලට පේනද චමත්තරගේ ෆෑන්ස්ලා දෙන්නෙක් හම්බුණා අපිට ඉස්සපල්ලේලා. අපි මේ ඔක්කොම කරා අපිට මේ කෑම හම්බුණා. කිරිය වගේනේ. කිරියයි කිරිබතුයි තියෙන්නේ. ඔව් කට්ටියක් හිටියා. අවුව තමයි වැඩි. තල්ලලුවා. මට රහ එන මේ කියන්නේ පුරුදු නැති රහක්. කලින් කාලා නැහැ. පල්ලියකට වෙල්ලද කාලාදී? නෑ. ගෙදර හැදුවා. ඔව්. මේ තල් එක හදන්නේ තල් කිරි හාල් පිට දානවා. දොදල්ල වගේ හදි ගන්න ඊට පස්සේ තල් කිරි. අපි යන්න හදන්නේ මේ අමාරුයි රස්නේ වැඩි. ගොඩාක් රස්නේ. වෙලාව ඇවිල්ලා හරියටම 4:10යි. අපි ආව කඩාගෙන මම මල්ලිවත් දාලා දැන් මම ගෙදර යන ගමන් බඩගිනි කෑම කාලා අපි ගෙදර යන්. ගොඩ මහන්සි. මොකද මේ වෙන්දර මම උදේ මෙහෙම නැගිටලා යනවා අඩුයි හරිද ඇත්තටම. අද මේ උදේ ගියා අනික එහෙ මාර අවසරක් තියෙන්නේ. අපි යන් කන්න. ඔන්නෝම තමයි ඉතින් මගේ ජීවිකාව ගෙවෙන්නේ. යන වෙලාවල් දන්නේ නැහැ, එන වෙලාවල් දන්නේ නැහැ, කන වෙලාවල් දන්නේ නැහැ. මම දැන් තමයි වුණ දවල්ට කන්න හදන්නේ. මහන්සි. නිදිමතයි. කෑම කාලා යන 17 හරියා. කෑම ගත්තා ගෙදර ගිහින් නාලා කන්න. මෙතන ඉඳලා අපේ ගෙදරට ඇත්තටම තියෙන්නේ විනාඩි 5යි. මං අනිත් දවසේ ආයෙ දිගටම බ්ලොග් දාන්නම් හරිද? මගේ කාර් බහුල ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ නැත්නම් ඉතින් බෑනේ. කාර් බහුලයි කියලා මම බ්ලොග් දාන්නම්. දිගටම බලන්න. ඉතින් thank you so much. කාලෙකින් දැම්මත් මගේ බ්ලොග් එක බලන හැමෝටම. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. දිගටම වැඩ කරගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ නම් හැමෝටම. සර්ණයි මං ගිහින් එන්නම්. ටාගයෝ.